මම පොඩි කාලේ ඉඳන් රඟපාන කෙනෙක්. සිද්ධියට ටීවී එකේ ඉන්න ඕනේ වට කියලා මම නිර්මාණ කරන කෙනෙක් නෙවෙයි. කතා කරන සමහර නිර්මාණ මගේ හිතට සැටිස් නෑ. මම සාමාන්‍ය ෆිල්ම් එන එක බලන කෙනෙක්. පොපියුලර් අවෝඩ්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එක තමයි එකතුලා ඉන්නේ. මොකද හිතන්නේ? හරිම සතුටුයි. මම හිතන්නේ මම මේ ළඟින්ම දැක්ක මීට අවුරුදු 4කට කලින් ගීතාංජන අයියා ලොකු ප්ලෑන්ස් ගොඩක් තියාගෙන හරි දැවැන්ත වැඩක් ප්ලෑන් කරනවා. ඉතින් මේ වෙද්දි ඒක හැබෑ වෙලා හිතුවටත් වැඩිය හොඳට. ඉතින් හරිම සතුටුයි. දැන් අද බලන ෆිල්ම් එක මොකද්ද? ෆිල්ම්ස් ඉතින් මම හිතන්නේ හොඳම ෆිල්ම්ස් 9ක් තියෙනවා එකතු කරගෙන මම බලන්න ඉන්නේ ආයෝ. ආයු කලින් බැලුවේ නැද්ද? නෑ ආයෝ තමයි බැලුවේ නැත්තේ. මම සාමාන්‍ය ෆිල්ම් එන එක බලන කෙනෙක්. දැන් මේ ගොඩක් දෙනෙක් කියනවනේ ට්‍රැවල් කරන්න ආසයි කියලා. මං අහලා තියෙනවා යොහානි කියන්නේ ට්‍රැවල් කරන්න ගොඩක් ආස කෙනෙක්. දැන් කන්ට්‍රීස් කීයකට විතර ගිහින් තියෙනවද? ගොඩක් ගිහින් තියෙනවා. මං හිතන්නේ මං ඒක නිවැරදි කරන්න ඕනේ. හැමෝම පොදුවේ ගත්තාම කවුරුත් හරිම ආසයි ට්‍රැවල් කරන එක. ඉතින් ඒ වගේ මටත් තියෙන ආසාවක් සහ මගේ ජීවිතේ උඩින් තියෙන ආසාවක්. ඉතින් මම ට්‍රැවල් කරනවා කොයි වෙලෙත්. දැන් මේ අපිට ඉස්සරහට මොන වගේ නිර්මාණ වලින්ද බලා ගන්න පුළුවන් වෙන්නේ යොහානිව? මම දැන් මගෙන් ගත්ත හැම වොයිස් කට් එකකදීම කිව්වා මම පොඩි කාලේ ඉඳන් රඟපාන කෙනෙක්. ඉතින් මම සමහර නිර්මාණ ගැන 100% සතුටක් නැහැ සහ කතා කරන සමහර නිර්මාණ මගේ හිතට සැටිස් නෑ. ඉතින් හොඳ වැඩක් આવොත් ප්‍රේක්ෂකයාට බලන ප්‍රේක්ෂකයාට සහ කරන මට වැඩක් වෙන දෙයක් නම් මම අනිවාර්යයෙන්ම බාර අරන් කරනවා. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවා, ආදරය කරපු දෙයක් තියෙනවා. ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නිර්මාණයක් නම් කරනවා. නැත්නම් ඉතින් අර ප්‍රසිද්ධියට ටීවී එකේ ඉන්න ඕනේ වට කියලා මම නිර්මාණ කරන කෙනෙක් නෙවෙයි. එහෙනම් ලස්සන නිර්මාණයක් සහ තමාන්ට සැටිස් නිර්මාණයක් આવොත් බාර ගන්නවා. අනිවාර්යයෙන්. එහෙනම් thank you so much වගේම ඉදිරි ගමනටත් සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. thank you. Thank you.